හායි යාළුවනේ ඔයාලා හැමෝම මම පිළිගන්නවා මගේ channel එකට ගොඩාක් සාදරයෙන් මම මේ පහුගිය දවස් ටිකේ කියවපු පොත තමයි ආරණා. ඕගල ඇලේනා මදුරා ගොඩග දන්නව ඇති. හැබැයි විශේෂත්වය තමයි ආරණා තමයි මගේ ඇලේනාගේ පොත් වලින් පළවෙනි කියවීම. නැත්තම් එයාගේ මේ ගොඩක් පොත් තියෙනවා. ආග්‍රා බලව්ව මේ වගේ ගොඩාක් පොත් තියෙනවනේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ පොතේ මම ආසම දේ පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට පටන් ගන්න කලින් මේ ලස්සන පින්තූර තියෙනවා. මම මේක ඇත්තටම මේකේ මේ පිට කවරේ බලලා තමයි පොත ගත්තේ. ඇත්තටම මම පිට කවරේ බලලා පොත ගත්තාම සමහර පොත් නම් එහෙම ලස්සන නෑනේ. හැබැයි දැන් මේ පොත නම් ඇත්තටම ගොඩාක් ලස්සන පොතක්. මම ඔයාලට මේ පින්තූර පෙන්නන්නම්. අනේ හරිම ලස්සනයි. මේකේ කතාව ගත්තොත් ජෝදා කියලා ශිව බැතිමතෙක් ඉන්නවා. ශිව දෙවියන්ගේ දේවදාසියෙක් කිව්වත් හරි. දේවදාසියෙක් කියන්නේ දෙවියන්ගේ දාසිය කියන එක තමයි දේවදාසි කියන්නේ. එතකොට මෙයාට ආදරය කරනවා භද්‍ර කියලා යක්ෂ කුලයේ එක්කෙනෙක්. එයා මනුස්ස ආත්මයක් ලබන්න වෘත කරනවා. කියන්නේ භාවනා ඒ වගේ වෘත කරනවා. හැබැයි මෙයාව එක්තරා යාළුවෝ දෙන්නේ මේ නොමගාරිනවා. මෙයාව නොමගාරිනවා එක්තරා යාළුවෝ දෙන්නේ. ඊට පස්සේ මෙයා කොහොම හරි ශිව දෙවියන් විසින් යම්කිසි දඬුවමක් නියම කරනවා. එතකොට ඒ දඬුවමේ විදිහට මේ කියන්නේ ඒ දඬුවම් දෙකක් තියෙනවා. එතකොට ජෝදා එයා පණ වගේ ආදරය කරන භද්‍රගෙන්ට තෝරගන්නේ මේ දඬුවම් වලින් අඩුම දේ තමයි තෝරගන්නේ. ඊට පස්සේ ඒක තමයි අතීත කතාව. වර්තමාන කතාව ගත්තොත් වර්තමානයේදී ආරණා ඉපදෙනවා ජෝදා කියලා. හැබැයි මෙයාට තියෙන හොඳම දේ තමයි මෙයාට අතීතේ මතක නැහැ. එතකොට මේ අතීතේ මතක නැහැ. හැබැයි භද්‍ර යම්කිසි අඳුරු ස්ථානයකින් නිදහස් වෙලා එනවා. ඒක විශාල ක්‍රියාවක්. මම මේක කියන්නේ එතකොට මේකේ වැදගත්කම නැති වෙනවනේ. ඔයාලට කුතුහලයක් තියෙන්නත් එපා. ඊට පස්සේ මේ කොහොම හරි මේ භද්‍ර පලිගන්න තමයි හැදෙන්නේ. එයාට වෙන්නේ ඇත්තටම අර අපි ඉස්සර අහලා තියෙනවනේ කතාවක් ආදරයත් වෛරයත් අතර කියන්නේ කෙස් ගහක පරිතරය කියලා. ඉතින් මේක ඇත්තටම ගත්තොත් මේක හොඳින්ම පෙන්වන පොතක් තමයි මේ පොත. ඒ කියන්නේ ආදරේ පැත්ත ගන්නවද වෛරේ පැත්ත ගන්නවද කියන එක. ඉතින් මේ ආරණගේ සූර්යයා භද්‍ර පෙනී සිටින සූර්යයා කියලා ඒක තමයි වර්තමාන කතාව. ඉතින් මේක ඇත්තටම මම මේ වගේ පොතක් කලින් කියවලා නැහැ. ඒක මුලින්ම කියන්න ඕනේ. මේ වගේ අර අමුතු සත්තු ඉන්න අමුතු ලෝක තියෙන ඒ කියන්නේ එහෙම ඒවා කියවලා නැහැ. මම පුනර්භවය ගැන එතකොට යంత్ర මන්ත්‍ර ගුණකම් ගැන වෙද ශාස්ත්‍රය ගැන එහෙම කියවලා තියෙනවා. හැබැයි මේකේ අර තියෙනවා හරි අමුතු ශේෂ් කියලා විශාල නාගයෙක් ගැන තියෙනවා. ඔලු තුනේ බල්ලෙක් ගැන තියෙනවා. ඉතින් ඒ වගේම මම කියවලා නැහැ. මම ගොඩාක් රස විඳ පොතක්. ඉතින් මම හිතනවා කතුවරිය මේකේ දෙවෙනි කොටසකුත් ලියයි කියලා. ඉතින් මම ඔයාලට කියන්නේ මේ පොත අරගෙන කියවන්න. පොත් කියවන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගන්න. මේක පින්තූරේ වගේම තමයි මේ පොතත් ලස්සනයි. ආරණා ලියලා තියෙන්නේ ආරණා පොත ලියලා තියෙන්නේ ඇලේනා මදුරාගොඩ. මේක කතෘ ප්‍රකාශනයක්. මේකේ මිල වෙන්නේ රුපියල් 1750ක්. ඔයාට මේක ඇත්තටම මේ ගන්න පුළුවන් මේ බුක් ෂොප් වලින් ඔන්ලයින් උනත් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් තවත් ලස්සන පොතක රිවිව් එකක් එක්ක මම එන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. හැමෝටම සුබ දවසක්. හැමෝටම සතුටෙන් සෞභාග්‍යයෙන් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා
මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.